ඉතින් ඒ වෙද්දී මට එක්සෑම් එකට දවස් 5ක් වගේ පොඩි කාලයක් යන තිබ්බේ. මට මුලින්ම තිබ්බ සබ්ජෙක්ට් එක තමයි ඉකෝන්. හැබැයි පාස් පේපර්ස් කරද්දිත් මෙහෙමයි තමයි ඔයා කරන්න ඕන. අන්නෑනේ ඔයාගේ මට්ටම ඔයා පේපර් කරාම තමයි දැනගන්න ඔයාගේ මට්ටම මෙන්න මෙතන තියෙන්නේ. ඒ වගේම තමයි දැන් එක්සෑම් එකට දවසයි කියලා හිතන්නකෝ තියෙන්නේ. මම එක්සෑම් එකට දවසක් තියෙද්දී කළේ මෙහෙමයි. පාස් පේපර් හායි ඉතින් කොහොමද ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් මම කලින් වීඩියෝ එකේ ඔයාලට කිව්වා මම කොවිඩ් පොසිටිව් වෙලා හොස්පිටල් එකේ ඉඳන් තමයි A level exam එකට මුහුණ දුන්නේ කියලා. ඉතින් මම එතෙන්ද කිව්වා මම ඒ දවස් 5 වැඩ කරපු විදිය ගැන ඔයාලට වීඩියෝ එකක් අරගෙන එනවා කියලා මම පාඩම් කරපු විදිය ගැන. ඉතින් ඔයා 2025 මේ ළඟ එන A level exam එකට මුහුණ දෙන නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි නම් මගේ මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ස්කිප් නොකර බලන්න කියලා මම ආදරයෙන් ඉල්ලනවා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලා හැමෝම දන්නවනේ මම එක්සෑම් ලිව්වේ හොස්පිටල් එකේ කියලා. ඉතින් මට එහාට මගේ පොත් ටික ඔක්කොම අරගෙන යන්න වුණා. මම මුලින්ම ගියපු ගමන්ම කළේ අමාරුවෙන් තමයි හිටියේ. ඒත් මම මුලින්ම කරේ මගේ මට මේසයක් හම්බ වුණා. ඉතින් මම මුලින්ම කරේ පොත් මේසය අස් කරගත්ත එක. මොකද ඔක්කොටම කලින් අපේ ඔළුව මනස නිදහස් කරගන්න ඕන පාඩම් කරන්න නෙවෙයි මොන දේ කරන්නත්. ඉතින් ලස්සට මම මගේ පොත් මේසය අස් කරගත්තා. ඉතින් ඒ වෙද්දී මට එක්සෑම් එකට දවස් 5ක් වගේ පොඩි කාලයක් යන තිබ්බේ. මම එලෙවල් කරේ කොමර්ස් ස්ට්‍රීම් එකෙන්. ඉතින් මම කරේ accounting econ business studies. මට මුලින්ම තිබ්බ සබ්ජෙක්ට් එක තමයි ඉකෝන්. ඉතින් අනිත් සබ්ජෙක්ට් දෙකට ඒ කියන්නේ accounting business ඒ සබ්ජෙක්ට් දෙකට ගැප් එක මට මතක විදියට දවස් 5ක් තිබ්බ කොහොම හරි 5ක් හරි 4ක් බිස්නස් වලට දවස් 4ක් හරි 5ක් හරි තිබ්බා. ඊට පස්සේ accounting වලටත් දවස් 7ක් වගේ තිබ්බා. ඉතින් මං හිතුවා දැන් මට වෙලාවක් නැහැනේ හැම සබ්ජෙක්ට් තුනම බලන්න. මම කරේ අනිත් සබ්ජෙක්ට් එක දෙක පැත්තකින් ඒ කියන්නේ කලින් ඉස්සරහට තියෙන සබ්ජෙක්ට් දෙක පැත්තකින් තියලා මම ඉකෝන් බලන්න ගත්තා. පළවෙනිම දවසේ කළේ මේ ඉස්සෙල්ලාම පිළිවෙලට මේ අංක දාලා මේ ලෙසන්ස් ටික දැන් ඉකෝන් වල තියෙන ලෙසන්ස් ඉකෝන් වල ලෙසන්ස් 12ක් තියෙනවනේ. ඒ 12ම ලියාගත්තා. තව මම ඒ සබ්ජෙක්ට් එකෙන් පාස් පේපර් ටිකත් ළඟින්ම තියාගත්තා. මම පළවෙනිම දවසේ කරේ ඒ කියන්නේ මට දවස් 5ක් තිබ්බනේ. පළවෙනිම දවසේ කරේ ඒ මේ ලෙසන්ස් ටික ලියාගෙන දැන් මම ඒ වගේ සමහර පාඩම් කරලා තිබ්බේ. සමහර තැන් ඒ කියන්නේ අමාරු තැන් එහෙම තිබ්බා. ඉතින් ඒ අමාරු තැන් එහෙම මම බලාගත්තා. ඒ කියන්නේ ලෙසන්ස් 12ම බැලුවා හොඳට. ඊට පස්සේ දෙවනි දවසේ ඉඳන් මම දිගටම කළේ පාස් පේපර්ස්. මොකද අපි කොච්චර පාඩම් කරත් වැඩක් නැහැ. අපි පාස් පේපර්ස් කරන්නේ නැත්නම් අපි පාඩම් කරාට අපේ ඔළුවේ දැනුම තිබුණාට අපි ඒක අර ලියන්න හුරු වෙන පේපර් කරලා තමයි අපි ඒක ප්‍රශ්නයකට උත්තරයක් ලියන්න හුරු වෙන්නේ පේපර් කරාම. ඉතින් මම කරේ දෙවනි දවසේ ඉඳන්ම දිගටම පේපර් කරපු එක. ඔයාට අඩුම එක සබ්ජෙක්ට් එකකට අවුරුදු 10ක පාස් පේපර්ස් කරා කියන්නේ අනිවාර්යෙන්ම ඔයා එතන A level පේපර් එක තියෙනවා අනිවාර්යෙන්ම ෂුවර් එකටම තියෙනවා. ඉතින් මම ඔයාලටත් කියන්නේ අනිවාර්යෙන්ම අවුරුදු 10කවත් අඩුම අවුරුදු 10ක බෑ කියමුකෝ. දැන් වෙලාව පොඩි වෙලාවන්නේ තියෙන දැන්. ඉතින් ඒක නිසා ඔයාලට 10ක බැරි නම් අනිවාර්යෙන් අවුරුදු 5කවත් කරලා යන්න. ඒ කියන්නේ ළඟ අවුරුදු 5. ඒ පහේවත් ඔයා පාස් පේපර්ස් කරලා යන්න කියලා මම කියනවා. කරලා ගිහින් බලන්න එක්සෑම් එකට අනිවාර්යෙන්ම ඒ ප්‍රශ්න 100%ක් නැතත් අනිවාර්යෙන් ඒ ප්‍රශ්න තියෙනවා. හැබැයි පාස් පේපර්ස් කරද්දිත් මෙහෙමයි තමයි ඔයා කරන්න ඕන. ඒ කියන්නේ ඔයා ටියුට් බලන්නෙවත් නැතුව ආන්සර් ෂීට් තියෙනවනේ දැන් මේ පාස් පේපර් පොතේ පිටිපස්සේ ඒක බලන්නෙත් නැතුව ඔයා තනියම කරන්න ඉස්සෙල්ලා පාස් පේපර්ස්. අන්න ඊට පස්සේ කරලා ඉවරනාට පස්සේ ඔයා ආන්සර් ෂීට් එක බලන්න.
මොකද දැන් ඔයා දන්නේ නැහැනේ ඔයාගේ මට්ටම. ඔයා පේපර් කරාම තමයි දැනගන්න ඔයාගේ මට්ටම මෙන්න මෙතන තියෙන්නේ. මම මේ දේවල් දැන් ප්‍රශ්නයක් වැරදුනා නම් ඔයාට තේරෙනවා මට මේ ප්‍රශ්නේ බෑ. මම මේ පාඩම ආයේ බලන්න ඕන. ඉතින් අන්නේ ඒ බැරි වෙන තැන් විතරක් ඔයා ආයේ බලන්න. මොකද ඔයාලට පුළුවන් දේවල් ඔයා බලලා වැඩක් නැහැ නේ. ඒ ඔයාට පුළුවන් නිසානේ හරියන්නේ. ඒක නිසා ඔයාට බැරි තැන් ඔයා තව උනන්දුවෙන් හොඳට බලන්න. ඔයා හිතන්නකෝ ඔන්න ඔයා ප්‍රශ්නයක් කරනවා. ඒ ප්‍රශ්නේ කරද්දී කරලා ඒ ප්‍රශ්නේ උත්තරේ වැරදි. ඉතින් ඔයා ඒක තේරුම් ගන්න යාළුවන්ගෙන් අහනවා. කොහොම උත්සාහ කරලා තේරුම් ගන්න බෑ කියලා ඔයාට ඒ ප්‍රශ්නේ තේරෙන්නෙම නැහැ. ඉතින් ඔයා ඒක ගැන හිතන්න එපා. ඒ ප්‍රශ්නේ ඔයා අතාරින්න. මොකද ඔයාට ඒ ප්‍රශ්නේ ලකුණු 5යි නම් තව පේපර් එකට ලකුණු 100ක් දෙනවනේ. පේපර් එකේ ලකුණු 100න් 5ක් ගියා කියන්නේ තව ඔයාට ලකුණු 95ක් තියෙනවා. ඉතින් ඔයා අර 5 ගැන හිතන්න එපා. ඔයා අර ඉතුරු ලකුණු 95 ගැන හිතන්න. ඒ වගේම තමයි දැන් එක්සෑම් එකට දවසයි කියලා හිතන්නකෝ තියෙන්නේ. මම එක්සෑම් එකට දවසක් තියෙද්දී කළේ මෙහෙමයි. පාස් පේපර් අවුරුදු 2ක විතර ඒ කියන්නේ ළඟ දැන් මේ 2025 A level එක්සෑම් එක එන්නේ 2023යි 2024යි ඒ අවුරුදු දෙකේ ගත්තා. මං මේක අර දවස් 5 අර දවස් ටිකෙත් ඒ කියන්නේ පළවෙනි දවසේ පාඩම් ටික බලලා ඊටු දවස් 4 මං කොහොනේ පාස් පේපර් කරා කියලා. දැන් අර කලින් දවස් 3න් පාස් පේපර් කළා. අන්තිම දවසේ මම කළේ අන්තිම කියන්නේ ළඟම තියෙන 2024යි 2023 පාස් පේපර්ස් දෙක අරගෙන ටයිම් තියලා හැදුවා. මොකද අපි කොච්චර පාස් පේපර් කරත් ඒව ටයිම් තියලා කරේ නැත්නම් අපිට එක්සෑම් පේපර් එක කරගන්න බැරි වෙනවා. ඉතින් ඒක මම හොඳටම අත්දැකපු දෙයක්. ඉතින් ඒක නිසා ඔයාලා පාස් පේපර් කරන්න ඒ වගේම එක්සෑම් එකට යන්න කලින් අනිවාර්යෙන් ටයිම් තියලා පේපර් අඩුම තරමේ දෙකක්වත් කරලා යන්න. ඉතින් නංගි මල්ලි මම ඔන්න ඔය විදියට තමා ඉකෝන් පේපර් එකට ලේස්ති උනේ. ඉතින් පේපර් එකට හොඳින් කරගත්ත මම ඊට පස්සේ බිස්නස් ස්ටඩීස් ආවා. ඉතින් ඒකටත් ඒ විදියටම තමා මම පාඩම් කරේ. ඒ වගේම accounting subject එකටත් අනිවාර්යයෙන්ම අර බිස්නස් ඉකෝන් ඒ සබ්ජෙක්ට් එක නැතත් මේ accounting subject එක අනිවාර්යයෙන්ම ටයිම් එක හරිම වැදගත්. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම හරියටම ටයිම් එකටම ඔයා පේපර් accounting නම් පේපර් 3ක්වත් අනිවාර්යයෙන්ම කරන්න. ඉතින් අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ ඔන්න ඔය විදියට තමයි මම අන්තිම දවස් 5 ලෙඩ වෙලා හිටියත් එක්සෑම් එකට ෆේස් කරන්න පාඩම් කරේ. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ කොච්චර හිතින් කඩාගෙන වැටුණත් කොච්චර කියන්නේ දැන් ඔයාලා බය වෙලා ඇතිනේ. එහෙන් බය වෙන්න එපා. බය වෙන්න දෙයක් නැහැ. A level exam එක කියන්නේ ඔයාගේ ජීවිතේ තීරණය කරන දෙයක් තමයි අනාගතේ. හැබැයි ඔයාලට තව ඔප්ෂන් තියෙනවා. එහෙමයි කියලා ඔයාලා එක්සෑම් එක හරියට නොකර ඉන්න එපා. මොකද තව දවස් 5යිනේ තියෙන්නේ. ඔන්න උපරිම එක්සෑම් A level හරියට මාසයක් විතර කියන්නකෝ A level exam එක ලියන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට ඉතින් ඔයාලා දැන් හිතයි ට්‍රිප් එකක් යන්න නැහැ. අම්මලාත් එක්ක අම්මලා නෑදෑ ගෙදර ගෙවල් වල යන්න නෑ. ෆිල්ම් බලන්න විදියක් නෑ. ඒ දේවල් ඉතින් ඔයාලා එන්ජොයි කරන්න විදියක් නෑ කියලා ඔයාලා හිතලා දුක් වෙනවා ඇති. අනේ මේක මොකද්ද මට පාඩම් කරන්න බෑ. එපා වෙනවා නිදිමතයි. ඉතින් ඔයාලට දැන් තියෙන්නේ මාසය. දැන් ඔයාලා මේ පාර ස්කිප් කරලා ඊළඟ පාර කරන්න හිතාන් ඉන්නවා කියන්නකෝ. ඉතින් ඔයාලට එතකොට තව අවුරුද්දක්ම අර දේවල් මිස් වෙනවනේ. ආයේ ක්ලාස් යන්න ඕනි, පන්ති වල ගිහිල්ලා වාඩි වෙලා ඉන්න ඕනි පස්ස රත් වෙනකම්ම. ඉතින් ඊට වඩා හොඳයි නේද මේ පාර මේ මාසෙන් එක්සෑම් එක ඔට හොඳට පාඩම් කරලා මුණ දීලා හොඳ රිසල්ට් එකක් අරගෙන කැම්පස් යන්න පාස් වෙලා කැම්පස් ජීවිතෙත් ඉඳලා හොඳ ජොබ් එකක් කරන එක. ඉතින් ඒ හීනේ ඔයා හැම වෙලේම හිතේ තියාගන්න. ඒ වගේම ඔයාගේ අම්මා තාත්තා ඔයාට උගන්වන්න මහන්සි වෙන තරම දන්නේ ඔයා. ඉතින් ඒ ගැනත් චුට්ටක් හිතන්න
විනාඩි 5ක් ඔයා හිතන්නකෝ ෆෝන් පැත්තකින් තියලා පොත් පැත්තකින් තියලා විනාඩි 5ක් ඔයා කල්පනා කරලා බලන්න ඔයාලගේ අම්මලා කොච්චර ඔයාලා වෙනුවෙන් නැහෙනවද කියලා. ඉතින් අන්තිම වශයෙන් කියන්නේ නංගි මල්ලි ඔයාලා එක්සෑම් එක හොඳට කරගන්න. ඒ වගේම මම ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම එක්සෑම් එක ගොඩාක් හොඳ රිසල්ට් එකක් අරගෙන පාස් වෙලා හැමෝටම කැම්පස් යන්න පුළුවන් වෙන්න කියලා. එහෙනම් මගේ වීඩියෝ එක මෙච්චර වෙලා මාව අහගෙන හිටියට වීඩියෝ එක බැලුවට ගොඩාක් ස්තුතියි. අදට ගිහින් එන්නම්. බුත් සරණයි. බයි.